Hi, good morning. මේ තමයි මම දවසේ වැඩියෙන් ඉන්න ආස තැන. උදේට වගේම හවසටත් මම මාව රිලැක්ස් කරන්න එන තැනක් තමයි මෙතන. දවසක් මෙතනම වෙලා කල්පනා කරගෙන ඉදී හිතුන දෙයක් තමයි අපේ ජීවිත හරිය ටී සීරීස් එකක් වගේ කියන එක. දවසින් දවස අපි කරන කියන දේවල් එපිසෝඩ් එකක රඟපානවා වගේ දැනෙන එක. ඉතින් මට ඕන වුණා ලයිෆ් එකේ චේන්ජ් එකක්. ඒ චේන්ජ් එක මට ටී සීරීස් එකක් විදිහට දවසක් බලලා මට සතුටු වෙන්න ඕනේ වුණා. ඉතින් මේ වෙනුවෙන් යන ගමනක්. එහෙනම් ඉතින් දවසේ වැඩ පටන් ගමු. මුලින්ම ඉතින් PC එකත් ඔන් කරගෙන වැඩේට බහිමු. මුලින්ම මම කරන්නේ මොනවද දවසට කරන්න තියෙන වැඩ සහ දවස ප්ලෑන් කරගන්න එක. ඊට පස්සේ මම කරන්නේ දවසේ කරන්න තියෙන වැඩ නෝට් ඩවුන් කරගන්න එක. අද මට කරන්න තියෙන්නේ කොලාජ් ඩිසයින් දෙකක් සහ වීඩියෝ එකක් එඩිට් කරන්න. එහෙනම් ඉතින් මුලින්ම කොලාජ් එකෙන් වැඩ පටන් ගමු. දැන් මම කරන්නේ කොලාජ් එකට අදාළ ඔබ්ජෙක්ට් හොයන එක. ඔබ්ජෙක්ට් එක නම් හොයාගෙන ඉවරයි. දැන් ඉතින් Photoshop එකත් ඕපන් කරගෙන කොලාජ් එකට අදාළ ලේඅවුට් එකක් සිලෙක්ට් කරගෙන ඩිසයින් එක කරන්න පටන් ගමු. වැඩෙන් 4ක් විතර දැන් ඉවරයි. කොහොම කලින් උදේට කාලා ඉන්නවා. දැන් ඉතින් ආයෙත් වැඩ පටන් ගන්නයි තියෙන්නේ. සිලෙක්ට් කරගත්ත ඔබ්ජෙක්ට් ඔක්කොම බෑග්ග්‍රවුන්ඩ් රිමූව් කරගෙන ඉවරයි. දැන් ඉතින් තියෙන ඩිසයින් එක ෆයිනල් කරන්න. කොහොම හරි වැඩ කරගෙන යද්දි වැස්සකුත් පටන් ගත්තා. ඉතින් ඔක්කොම වැඩ නවත්තලා කැම් එකත් අරන් මම වැස්සත් එක්ක ඉන්න තීරණය කරා.
ඉතින් වැස්සත් එක්ක මගේ ඩිසයින් වැඩේත් ඉවර වුණා. මේ තියෙන්නේ කොලාජ් දෙකේ ෆයිනල් ලුක් එක. දවල් කෑමෙන් පස්සේ මම කරන්න හිතන් හිටියේ වීඩියෝ එක එඩිට් කරන එක. ඉතින් දැන් වීඩියෝ එකේ වැඩ පටන් ගමු. මම වීඩියෝ එඩිට් කරන්නේ DaVinci එකෙන්. වීඩියෝ එකේ වැඩ ඉවර වෙද්දී දන්නේම නැතුව හවස් වෙලා. අම්මගේ මහන්සි නිවා ගන්න එන තැනක් තමයි මෙතන. දවසේ නිමාවත් එක්ක ඒ සයින්ටුවන් කරන පාටවල් එක්ක ඉන්න මම හරි ආසයි. වෙලාවට ඒ පාටවල් අතර 아무තු කතාවක් තියෙන වගේ දැනෙනවා. අපිට දැනෙනවා. අපිට කතා කරන්න පුළුවන්. අපිට නිදහස් වෙන්න පුළුවන් දෙයක් වගේ. සමහර වෙලාවට බලාකුළුත් ඒ පාටවල් වලට දෙන්නේ පට්ට සපෝට් එක. බලාකුළුත් ඒ පාටවල් අතරම කිමිදලා හැදෙන රටාවලට වෙලාවට මට වාව් කියවෙනවා. ඒවා ඒ තරමට ලස්සනයි. ඒතකොට තමයි මට දැනෙන්නේ අපිට සතුටු වෙන්න ලොකු දේවල් ඕනේ නැහැ කියන එක. ඩාඩමන් සාමාන්‍යයෙන් කරන්නේ මොනවාරි දෙයක් ඉගෙන ගන්න එකයි ෆිල්ම් එකක් බලන එකයි. Today I want to show you how you can practice your cinematography skills to enhance and hone your visual storytelling abilities. Bringing to life emotions, ideas, and stories for an audience to enjoy can leave a lasting impact on them. You can recognize what the power of cinema feels like when you watch your favorite movies for the first time. And to me, filmmaking is one of the most complicated and highest forms of art there is. There is nothing else like it. You want to learn how to practice cinematography, and here I will share with you what you should focus on improving, what is important for a cinematographer or a DP to be mindful. දැන් ඉතින් මගේ නිදාගන්න වෙලාවයි. good night එහෙනම්. අලුත් දවසක අලුත් දෙයකින් ආයෙත් අපි හමු වෙමු.